හෙලෝ ගයිස්, ඉතින් අද මං ඔයාලට අරගෙන ආවා ඔයාලා ගොඩ දෙනෙක් කැමතිම රෙසිපි එකක්. ඉතින් චිකන් කරි එකක් තමයි අද අපි හදන්න ඉන්නේ. ඉතින් මුලින්ම චිකන් ටික අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන හොඳට සෝද ගන්න ඕනේ. ඊට පස්සේ සුදු ලුණු, එනසාල්, කරාඹු නැටි හොඳට කොටා ගන්න ඕනේ. හොඳට පොඩි වෙන්න කොටා ගන්න. ඊට පස්සේ මම මේකට මිරිස් කුඩු මේස ඇඳි 3ක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ගෙදර හදාගන්න කළු කුඩු එකතු කරගන්න මේස ඇඳි 2ක් විතර. මම මේකට රසයට දාන්නේ සියමල. ඔයාලට ඕන නම් ගොරක වුණත් දාන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න පුළුවන්. තලාගත්ත සුදු ලුණු, එනසාල්, කරාඹු නැටි ටික මේකට එකතු කරගෙන ගම්මිරිස් මේස ඇඳකුත් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරන්න. මිශ්‍ර කරලා හොඳට සීසනින් වෙන්න පැය කාලක්, පැය භාගයක් විතර තියන්න. මේ අතරතුර ඔයාලා සුදු ලුණු, කරපිංචා, ඊට පස්සේ අවුමිරිස්, ඉඟුරු කෑල්ලක් තලා ගන්න. ඉතින් මේ විදිහට ඒ ටික ලෑස්ති කරගන්න පුළුවන්. ඊට පස්සේ තෙල් චුට්ටක් දාලා, තෙල් ගොඩාක්ම දාන්න යන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට තෙල් චුට්ටක් දාලා ඒකට කපාගත්ත සුදු ලුණු ටික එකතු කරගන්න. ඊට පස්සේ රම්පේ, කරපිංචා ටික එකතු කරගන්න. මේකෙන් තෙල් එක හොඳ සුවඳ එනවා. තලාගත්ත ඉඟුරු කෑල්ලත් එවෙලම තෙල් එකට දාගන්න. ඉතින් රන්වන් පාට වෙනකන් බැද ගන්න හොඳට සුදු ලුණු ටික බැදගෙන ඊට පස්සේ ඒකට ලුණු ටිකත් එකතු කරගන්න. මිරිස් ටිකයි. මේක හොඳට තෙලේ රන්වන් පාට වෙනකන් ලුණු ටික බැදෙන්න ඕනේ. චුට්ටක් පොඩි ලාවට කරගතියක් වගේ එන්න රන්වන් පාටට හොඳට බැද ගන්න. ඉතින් ඔයාලට පේන විදිහට රන්වන් පාටට බැදගෙන ඊට පස්සේ අපේ කළු කුඩු ටිකක් එකතු කරගන්න ඕනේ. මිරිස් කුඩු මේස ඇඳි 2ක් විතර. ඊට පස්සේ අමුතුන පහ ස්වල්ප ප්‍රමාණයක් එකතු කරගෙන හොඳට මික්ස් කරන්න. දැන් ඔයාලා සීසනින් කරගත්ත චිකන් මේකට හිමීට එකතු කරගන්න. එකතු කරලා අර 3-5 මිශ්‍රණය එක හොඳට කලවම් කරගන්න පුළුවන්. මේ විදිහට මික්ස් කරගෙන විනාඩි 2-3ක් විතර හොඳට චිකන් ටික තෙලේ තැම්බෙන්න අරින්න. වතුර එකතු කරන්න එපා. වතුර එකතු කරන්නේ නැතුව හොඳට තෙලේ තැම්බෙන්න අරින්න. පියන වහන්න. චුට්ටක් ලිප අඩු කරලා තියන්න. මද ගින්දරේ තෙලේ තැම්බෙන්න අරින්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මේකට වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. ගොඩක් එකතු කරගන්න එපා. මම නම් කරේ අර සීසනින් කරගන්න චිකන් දාලා තිබ්බ භාජනයටම වතුර දාලා ඒ වතුර ටික තමයි මේකට එකතු කරගත්තේ. ඉතින් තාම පොඩි ප්‍රමාණයක් වතුර දාන්නේ. ගොඩක්ම දාන්න යන්න එපා. ඉතින් වතුර දාලා චුට්ටක් ඒක ලිප වැඩි කරලා තැම්බෙන්න අරින්න. ඉතින් ලුණු අවශ්‍ය ප්‍රමාණයට තියෙනවද බලන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ චිකන් කරි එක. ඉතින් ඔයාලට පේනවා ඇති රසට ගොඩාක්ම හොද්ද නැතිව
ඕන පරාට එකක් එක්ක උනත් ඔයාලට රසට කන්න පුළුවන්. තෙල් පෑදිලා වගේ තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේකට ගොටු කළ සම්බෝලයක් සහ කඩල පරිප්පු තමයි හදාගත්තේ. ඉතින් ඔයාලට ඕන දෙයක් එක්ක මේ චිකන් කරි එක කන්න පුළුවන්. පාන්, රොටි, පරාටා, ඉන්දියාප් එක්ක උනත් කන්න පුළුවන්. ඉතින් රස චිකන් කරි එක ඔයාලත් හදන්න try කරන්න. ඉතින් try කරලා මටත් කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයාලා හැදුවේ. ඉතින් රස කොහොමද කියලා. ඉතින් next වීඩියෝ එකත් එක්ක අපි එකතු වෙනකම් ඔයාලට සුබ දවසක්.